දෙයක් කියන්නම් හොඳට අහගෙන ඉන්න. කවුරු හරි ඔයාව හොඳටම මානසිකව වටලා ඔයාට දෙන්න පුළුවන් හොඳම මානසික වද හිංසා දීලා ඔයා විවේචනය කරලා ඔයාට දුක් කරලා ඔයා ඒ හැම දෙයක්ම ඉවසගෙන දරාගෙන හිටියට පස්සේ අන්තිමේට ඔයාට එනවා ඒ පීඩනය දරා ගන්න බැරි වෙන මට්ටම. ඒ මට්ටමට ආවට පස්සේ ඔයා ඒකට රියැක්ට් කරන්න පටන් ගත්තම ඒකට රියැක්ට් කරපු ගමන්ම ඔයාට තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා ඔයාට ඇඟිල්ල දික් කරනවා. අද මට ඕනේ මේ භයානක මානසික සෙල්ලම ගැන කතා කරන්න. මේකට ඇත්තටම කියන්නේ රියැක්ටිව් ඇබියුස් කියලා. මේක තමයි ලෝකේ තියෙන භයානකම මානසික වද හිංසාව. මේ වගේ අය මුලින්ම කරන්නේ හරිම සූක්ෂම විදියට ඔයාගේ සීමාවන් නොසලකා හරින එක. ඔයාගේ හැඟීම් වලට hina වෙනවා, ඔයාව හැමදෙස්සම විවේචනය කරනවා, ඔයාව මානසිකව පල්ලහැට බිමට ඇදලා දානවා. මේක ඇත්තටම එක දවසකින් දෙකකින් කරන දෙයක් නෙමෙයි. මේක කාලයක් තිස්සේ හරිම සූක්ෂමව ඔයාගේ මානසික මට්ටම දිය කරලා දාලා ඔයාව හරිම සැලසුම් සහගතව මානසිකව වටන හැසිරීමක්. ඔයාව මේ විදිහට මානසිකව වටනකොට ඔයා මේ හැම දෙයක්ම ඉවසගෙන ඉඳලා අන්තිමේට ඔයාට ඒ පීඩනය දරා ගන්න බැරි මට්ටමකට ආවට පස්සේ ඔයාගේ ආත්ම ගෞරවය වෙනුවෙන් ඔයාගේ නිදහස වෙනුවෙන් ඔයා වචනයක් හරි කතා කරන්න පටන් ගත්තම ඔයා සැරෙන් කතා කරන්න පටන් ගත්තු ගමන්ම අන්න ඒ වෙලාවට තමයි ඒගොල්ලෝ හරි අහිංසක විදියට රඟපාන්න පටන් ගන්නෙ. මේකේ තියෙන භයානක පැත්ත මොකද්ද දන්නවද? ඔයා මේ හැමදේම ඉවසගෙන ඉඳලා අන්තිමේට ඔයා කෑ ගහන්න පටන් ගත්තම ඔයා සැරෙන් කතා කරන්න පටන් ගත්තම ඒ විදියට පාලනයකින් තොරව ඔයා කතා කරනකොට ඒගොල්ලෝ කරන්නේ ඔයාගේ ඒ කතාව ලෝකයට පෙන්නන්න සලස්සනවා. මේක සමහරක් වෙලාවට වීඩියෝ කරන්නත් පුළුවන්, නැත්නම් අනිත් එක්කිනාට පෙන්වන්න සලස්වන්න පුළුවන්. මේ බලන්න මෙයාගේ කතා කරන විදිය, මේ බලන්න මෙයා කෑ ගහන විදිය කියලා. එතකොට අනිත් අයට හැමෝන්ටම පේන්නේ ඔයාගේ මේ කෑ ගැහිල්ල විතරයි. ඔයාව මේ තත්ත්වයට පත් කරපු කෙනාගේ ඒ වැරදි ටික ඒගොල්ලන්ට පේන්න ගන්නෙ නෑ. අන්තිමේට එයාලා ඔප්පු කරන්න ගන්නවා ඔයාගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ, ඔයත් එක්ක ජීවත් වෙන්න තමයි අමාරු කියලා ඔයාගේ පැත්තට වැරද්ද සම්පූර්ණයෙන්ම දානවා. ඔයාටත් මෙහෙම වෙලා තියනවද? ඔයාට දැන් හිතෙන්න පුළුවන් ඇයි ඔවුන් එහෙම කරන්නේ කියලා. ඒගොල්ලෝ එහෙම කරන්නේ මොකද ඔයාව එහෙම ඉමෝෂනලි පිස්සු කෙනෙක් විදියට ඔයාව එහෙම ඒ තත්ත්වයට පත් කරොත් විතරයි එයා කරපු ඒ කෙනා කරපු පරණ වැරදි ටික යට ගහන්න පුළුවන් වෙන්නේ. එතකොට එයා කරපු වැරදි වලට වගකීමක් ගන්න වෙන්නේ නැහැ. ගන්න ඕන කමක් නැහැ. මොකද මිනිස්සු දකින්නේ, ලෝකයා දකින්නේ ඔයාගේ වැරදි ටික විතරයි. එතකොට එයාගේ වැරදි ටික කෙලින්ම යට යනවා. ඔයාගේ ටික විතරයි හැමෝම කතා කරන්නේ. මොකද ඔයාගේව තමයි හැමෝම දැකලා තියෙන්නේ. මතක තියාගන්න, ඇත්තටම මේ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ ඔයාව කන්ෆියුෂන් එකක් ඇතුලේ තියෙන තාක්කල් විතරයි. ඇත්තටම ඒගොල්ලොන්ට ඕනේ ඔයාවත් ඒ කන්ෆියුෂන් එකට පත් කරන්න. ඔව් ඇත්තටම මමත් වැරදි ඇති කියලා තැනට පත් කරන්න තමයි ඒ කෙනාට ඕනේ. ලෝකයා හිතන විදියට ඔයාවත් වැරදි තැනට පත් කරන්න තමයි ඒගොල්ලොන්ට ඕනේ. හැබැයි මතක තියාගන්න මේ හැම දෙයක්ම විනාශ කරන්න පුළුවන් එකම එක දෙයක් තියෙනවා. ඒක තමයි පැහැදිලි බව. ඔයා ගැන තියෙන අවබෝධය. මේ සිද්ධ වෙන දේවල් අස්පනා අපිටව මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි අවබෝධයක් කරගත්තට පස්සේ ඒ සෙල්ලම යාට තවදුරටත් ඉස්සරහට ගෙනියන්න බෑ. තවදුරටත් ඔයාව වටන්න බෑ. ඒ දේ අවබෝධ කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ විෂ සහිත මිනිස්සුන්ගේ, ටොක්සික් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න. ඇත්තටම මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ ප්‍රතිචාරය ඇතුලේ නෙමෙයි. ඇත්තටම හිතලා බලන්න ඔයාගේ දේ ඇතුලේ නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඔයාව ඒ තැනට පත් කරපු ඒ කෙනාගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඇත්ත දකින්න, මේ වගේ වංචාවලට හවු වෙන්න එපා. තමන් ගැන තමන් අවබෝධයෙන් ඉන්න, ඇස් අරගෙන ඉන්න, හැමතිස්සෙම අන්ධ වෙලා වගේ ඉන්න එපා. මිනිස්සු මොනවාද කරන්නේ, තමන්ට මොනවාද වෙන්නේ, තමන්ගේ සැනසීම වෙනුවෙන් මුල ඉඳන්ම මොනවාද කරන්න පුළුවන් කියලා තමන් ගැන අවබෝධයෙන් ඉන්න. මේ අවබෝධයෙන් පැහැදිලි බව ඇතුලේ ඔයාට පුළුවන් ඔයාගේ සැනසීම ලබා ගන්න.
ඉතින් තවදුරටත් මේ වගේ මානසික වංචාවලට අහු වෙන්නේ නැතුව ජීවත් වෙන්න, අවබෝධයෙන් ජීවත් වෙන්න, ඇත්ත ජීවිතය ඇස් දෙකින් දැකලා ජීවත් වෙන්න. ඉතින් ඔයාගේ අදහස මොකක්ද කියලා කමෙන්ට් එකකින් දාන්න බලන්න.